මේ වෙලාවේ හැදෙනට තුලින් කතා බහ කරන සූදානම් වෙලා ඉන්නේ සේපාලි කටේ නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පියාත් එක්ක. අපි පොඩි බාධා කිරීමක් සිදු කරන නිසා තරහද? නෑනේ. අපිට මේ විශ්වත් එක තමයි අපි මේ වෙලාවේ කතා බහ කරන්නේ. මොකද මේ සේපාලි කටේ නාට්‍යයේ මේ වෙනකොට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට ඔබ අනිවාර්යෙන් දායක විය යුතුයි සහ ටෙලිනාට්‍යයක් සාර්ථක කරගන්න මේ හැම දෙයකටම වේශ නිරූපණය කියන දේ අත්‍යවශ්‍යයි. මේක මොන විදිහටද ඔබ මේ සාර්ථක කරගන්න මේ මොන වගේ මේ එකක්ද යොදාගන්න? මොකද මේ වෙනකොට මේ කටේ නාට්‍යයත් අතුරින් වෙනස් විදිහේ මේකප් එකක් මේ සේපාලි කටේ නාට්‍යයේ තියෙනවා. ගොඩක් දෙනෙක් එහෙම කතා වෙනවා මට ඇහිලා තියෙනවා කියනවා ලොකු ප්‍රතිචාර හම්බ වෙනවා. ඉතින් මේ ලොකු වෙනසක් නම් ඇති කලේ නැහැ. මොකද මේ අධ්‍යක්ෂ ජනක ජමින්දත් එක්ක මම කලින් වැඩ කළා වැස්සනුබුවගේ ටෙලිනාට්‍යයේ. ඒකේ නිෂ්පාදකතුමා රංජිත් ප්‍රේමලාල් ඔහු මේ නාට්‍යයටත් මේ සිනරූපණයෙන් දායක වෙන්න මට කතා කළා. එතකොට ඒ කට්ටිය මුලින්ම මට කතා කරලා කිව්වේ මේ වෙනසක් තමයි කිව්වේ මේ ඉන්න ආටිස්ලා හැම එකෙම ඉන්න මේ කට්ටියෙන් පොඩි වෙනසක් ඇති කරන්න කියලා. ඒ කියන්නේ ගැඹුරු නාට්‍යයක් නිසා ඔව්. ඊට පස්සේ ඉතින් ඒ නිෂ්පාදකතුමාගේත් අධ්‍යක්ෂකතුමාගේත් උපදෙස් මත මේකට සම්බන්ධලා ඉන්න කලාකරුවන්ගේ කියන්නේ ඒ කට්ටියන්ගේ අදහස් මම ගත්තා. ඒකට මේකප් කරද්දී ඒ කට්ටියන්ගේ උපදෙස් නිරතුරුව මට හම්බුණා. ඉතින් ඒ දායකත්වය මත තමයි මම මෙවැනි තත්ත්වයක් ගොඩනගා ගත්තේ. කියන්නේ මේ දැන් ඔය වෙනසක් කියලා කිව්වේ බොහොම අපි මේකේ ගාන්න තියෙන පැන්කේක් වර්ග එතකොට ඒ අවශ්‍ය කරන හැමදේම අපි ගොඩක් දුරට පාවිච්චි කරේ නැහැ. මොකද එයාලගේ ස්වභාවික ලස්සන ඉස්මතු කරන විදිහට තමයි අපි හැම වෙලාවෙම ලොකු මේකප් එකක් කරේ නැහැ. ඔව් ලොකු මේකප් එකක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. නමුත් ඒ අවශ්‍ය විදිහට හැඩතල යොදාගත්තා මූණ වල. ඉතින් මොකද ලස්සන කිරීම විතර නෙමෙයි මේකේ දැන් කීරාගේ චරිතය ගත්තොත් ආස්පසින් වෙනස්. කීරාව වැස්සනුබුවගේ හිටපු කෙනා නෙමෙයි මේකේ ඉන්නේ. ඉතින් ඔය ඒ වගේ තැන් වලදී ඔවුන් විරූපී කරන්න සිද්ධ වෙනවා, ලස්සන කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ එක දේවල් රැවුල් ඒ වගේ ගොඩක් දේවල් මේකට ගන්න සිද්ධ වුණා. ඉතින් ඒක මම නිර්මාණය කළා. ප්‍රතිචාර හොඳයි කියලා දැනෙනවා. ඉතින් සතුටුයි. මොකද මෙහි? මෙහි නැතුව මං කොහෙද ඉන්නේ? බාරයක් කතා කරනවා මම මේ දැන් වලව් ඉඳලා එන තමන්නේ. ඉස්කෝලේ වෙන්ට කියන්නේ මේ මෙච්චරක් වෙලා නෑ දෙයක් කරනවා. නැටුම් ගන්නවා. අයියා මම දන්නේ නැද්ද? සුදු හාමිනේ ඉස්කෝලේ උගන්වන්නේ නැටුම් කියලා. මීට කලින් කරපු ටෙලිනාට්‍යවල වේශ නිරූපණ කටයුතු මේකයි දෙවිදිහක් වෙනස්ද? නැත්නම් එකම විදිහමද? නෑ එහෙම ලොකු වෙනසක් නැහැ. මම හැම වෙලාවෙම මේ ටෙලිනාට්‍ය හැම එකම මේ මේකප් කරපු ඒ වගේ මේකප් කරනකොට ගොඩක් කියන්නේ බොහොම සරල දේ තමයි අනුගමනය කරන්නේ. සරල දේ අනුගමනය කරම ලේසි. ඉතින් ගොඩාක් නෙලියෙක් ආවා කියලා මේ ගොඩාක් පෑන්කේක් වර්ග මුළු ඔක්කොම ගාලා වෙලා එහෙම කරපුවම කැත වෙනවා. ඉතින් ගොඩක් අපි දකිනවා ටෙලිනාට්‍ය වල දකිනවා. ඉතින් ඒ වගේ දේවල් නැතුව බොහොම එයාලගේ ස්වභාවික ලස්සනට හානියක් නොවන විදිහට ගත්ත එක තමයි මම කළේ. මම හිතන්නේ ඒක සාර්ථකයි කියලා දන්නවද? අනිවාර්යෙන්. ඒ සාර්ථකත්වයේ තියෙන සේපාලි කටේ නාට්‍ය. ඉතින් මේ වෙලාවේ කතා බහ කරේ සේපාලි කටේ නාට්‍ය වේශ නිරූපණ ශිල්පී මත විශ්වත් එක්ක විශ්වගේ සහයෝගයත් අනිවාර්යෙන් මේ සේපාලි කටේ නාට්‍ය ලැබෙනවා. ඔබට මේ තරම් ලස්සන ටෙලිනාට්‍යයක් දැක ගන්න හිමත් නැත්නම් මේ තරම් ඔබ මේ ටෙලිනාට්‍යයට ආදරය කරන බොහොමත්ම ස්තුතියි විශ්ව. ඔව් තවත් දෙයක් කියන්න තියෙනවා. කමක් නැද්ද? කමක් නැහැ. ඔව් මොකද මේ අපිට ගොඩක් මේ නාට්‍යයේ දැන් මට ප්‍රතිචාර හම්බ වෙනවනේ මේකප් හොඳයි කියලා. ඒ පිටිපස්සේ ඉන්න ගොඩක් කට්ටිය අපිට මේ උදව් කරන කට්ටිය දැන් මේකේ ඉන්න සියලුම කාර්මික ශිල්පීන් ඒ වගේ මගේ මේ සහායට ඉන්න සාලිය. මොකද එයා ගොඩාක් සහයෝගය දක්වනවා මට මේ වැඩ කටයුතු කරන්න. ඉතින් මේකේ ඉන්න කාර්මික ශිල්පීන් ඇතුළු අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකතුමා සහ විශේෂයෙන්ම මේ ස්වර්ණවාහිනී ආයතනයට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙවැනි නිර්මාණ බිහි කිරීම සම්බන්ධව. ඉතින් විශේෂයෙන් මොකද අද වර්තමාන ටෙලිනාට්‍ය ඕනතරම් අපි දකිනවා. ඒ ටෙලිනාට්‍ය තුල විශේෂත්වයක් ගන්නවා ස්වර්ණවාහිනියන් ටෙලිනාට්‍ය. ඒ හැම එකක්ම. ඉතින් ඒකට අපි විශේෂයෙන් ස්වර්ණවාහිනියේ දිග කුලසේකර ඇතුළු සියලුම අධ්‍යක්ෂක මණ්ඩල බොහොම ස්තුතිවන්ත වෙනවා. එවැනි නිර්මාණ තව තවත් අපිට ලබා දීම සම්බන්ධ.
අද දවසේ අපි කතා බහ කරේ ආදරය කරන ටෙලිනාට්‍ය සේපාලිකා ටෙලිනාට්‍ය ගැන. සේපාලිකා ටෙලිනාට්‍යයේ හැදෙන හැටි පිළිබඳව තමයි මේ අඩහෝරාවේ අපි කතා බහ කරේ. ඉතින් සමුගෙන යන කාලේ වේලාව හරි කාලය හරස් වුණා අපිට අද දවසෙත්. ඉතින් ඒ නිසා සමුගෙන යනවා අපි. නමුත් ලබන අඟහරුවාද හරියටම රාත්‍රී 7ට හැදෙන හැටි ප්‍රෝග්‍රෑම් එක අරගෙන එහෙමත් නැත්නම් තවත් ලස්සන ආදරය කරන ටෙලිනාට්‍යයක් හැදෙන හැටි පිළිබඳව කතා බහ කරන්න ඔයාලගේ නිවහනට මම එනවා. ඉතින් ඒ නිසා අද දවසේ කාලගුණයට ඒ තරම්ම හොඳ නෑ. වැහිබර කාලගුණයක්. ඒ නිසා අපි සමුගෙන යනවා ඔයාලගේ නිවහනේ. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ සතියක්. බයි.